Minecraft අපි කීවනේ ඔයාලට Minecraft ගේනවා කියලා. ඔය ඉතින් දැන් අපි Minecraft ගේනලා තනියම ගහන්න ඉතින්. දුකයි. ඔව් ඉතින් අපි Minecraft වලට හදන්න යන්නේ. create tool දීලා අපි Minecraft හදමු. Minecraft පිස්සු මන්නේ එපිසෝඩ් කියලා අපි ගහලා ගැම්මට අපි වැඩේ පටන් ගමු. අපි මෙතන අපි සීඩ් එකක් දෙමු හොඳද? guys අපි ටග් ගාලා ගිහලා සීඩ් එක මං අරගෙන එන්න. හරි ඉතින් guys ඔන්න අපි දාගත්තා අපේ සීඩ් එක. අපි දැන් කෝඩිනේට් එක ඔන් කරලා අපි සර්වයිවල් තමයි ගන්න යන්නේ. create new world දෙමු. අපි හිටකන් world එක විතර කතා කරමු. අපි දැන් මේ ඔය එක ගැන කියන්න තියෙන්නේ guys. අපි මේක ලොකුවට කරන්න තමයි ඉන්නේ. අපි දැන් ලොකුවට කරන්න ඉන්නේ. ඒ ඇත්තටම ලොකුවට කරනවා. ඒ ගැන තමයි කියන්න තියෙන්නේ. අපි යන්නට කම ලෝඩ් එකක් මම පොඩ්ඩක් නවත්තන්න. කියන්න දැන් නැති හින්දා මම එහෙම කීවේ. වීඩියෝ එක ලොකු වෙන එපා නම් අපි අපිට මේක නවත්තලා බලමු. ඔව් guys ඉතින් අපි ස්පොන්ලා තියෙනවා. කොයිද මන් දන්නේ. දැනක අපි guys මුලින්ම Minecraft world එකට ආපුවම කරන්න ඕනේ මොකක්ද නේද? ගහක් කපා ගන්න ඕනේ. මෙන්න ගහක් කපාගෙන අතින් තමයි ගහක් කපන්න ඕනේ. හොඳද guys? පිප්පන්න ගහක් කපාගමු. මම මේ ගහ පත පාලන ගමන් වෙන වගලෝ ඉන්නවා. හරි ඉතින් guys උන අපි කඩාගත්තා අපේ වුඩ් ටික. දැන් මේක කරන්න ඕනේ guys. මේ තිත් තුනක් තියෙනවානේ මේ මෙතන මේ තිත් තුනක් තියෙන. අන්න ඒක ඔබන්න. ඒක බලන්න පුළුවන් මේ මෙතනින් planks හදාගන්න. ඉතින් ඕනම් මේක මෙහෙම උඩ තියෙන මේක අයින් කරලා මෙන්න මෙතන මේ ඕනම් මෙන්න මේක කරලා කොහොම කරලා අයින් කරන්න පුළුවන්. හොඳද guys? ඔන්න මේක කරලා අපි දැන් planks ටිකක් හදාගමු. හදාගෙන මුලින්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ crafting table එකක් හදාගන්න. ඔන්නම crafting table එක හදාගෙන ඒක කොහේ place කරගන්න. place කළා එකෙන් මුලින්ම අපි ටිකක් හදාගෙන pickaxe එකක් හදාගන්න. pickaxe එකක් හදාගන්න guys මේ පොළොවට තියෙන ගල් ඒ ගල් අපි ගන්න ඕනේ. ඒකයි. දැන් උපස කරන්න ඕනේ ටක් ගාලා. ඒ ටක් ගාලා සමග පොළොවට ගිහිල්ලා ගල් ටිකක් මයින් කරගන්න. හරි. එතකන් ඉතින් ගානට අදමු නැත්තම් උඩට යන්න. හරි guys ඉතින් මම සරස් කළා ගල් ටිකක් මයින් කරන් එන්න. හරි ඉතින් guys ඊට පස්සේ අපි crafting table එක මම උඩට ගිහලා අරන් ආවා. ඒ crafting table එක ගහලා මෙතන අපි ගල් pickaxe එකක් හදාගන්න ඕනේ. හොඳද? ගල් pickaxe එකක් හදාගත්තම වැඩේ ලේසි. හොඳද? එතකොට වැඩේ ලේසි. මුලින්ම ගල් pickaxe එක මෙතෙන් දාගෙන මම ගල් සාමාන්‍යයෙන් 20ක්වත් ඔයාලා මයින් කරනවා. මම ගල් 20ක් විතර මයින් කරලා ඉන්න. හරි ඉතින් guys ඔන්න අපි ගල් ටික මයින් කරගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ආයු ටික හදාගන්න මුලින්ම මේ planks දාලා planks double අයින් ඒ වලට දාන්න ඕනේ. අපි මුලින්ම stick හදාගන්නවා. stick කොටක් ඇති වෙයි. ඊපස්සේ අපිට ඔයනේ ආයු ටික හදාගමු. කඩුවයි කයි ඒකයි හොයක අපිට දැම්ම ඕනේ නැති වෙයි කියලා මම හිතනවා. වගා ගන්න තමයි හොයක පාවිච්චි කරන්නේ. මේ පොරවෙන් ඔයාලා මට කියන්න දෙනවනේ. මේ ෂවර් තියෙන මේ ෂවරෙන් පුළුවන් මේ පාස් වගේ දේවල් කපන්න. හොඳද? පිකෙට් එකෙන් පුළුවන් ගල් අනමනම් කපන්න. හොඳද? මේ ළඟ පොඩි සද්ද එනවා ගණන් ගන්න එපා. මට බල්ලෙක් ඉන්නවා වගේ සද්දයක්. හරි ගමන්නේ guys. මෙන්න ඉන්නවා මට ඔයාලට කියන්නත් බැන්න. දැන් අපි ඕම කරන් ගියන් පස්සේ අපි මෙතන ඉන්නෝනේ බැටළුවෝ. ඒ බැටළුවෝ ඉන්නෝනේ. ඔය බැටළුවෝ ටික මරා ගන්න. හොඳද? මේ මරා ගන්න. තව බැටළුවෙක් ඉන්නේ අපි බැටළුවත් මරා ගමු. හරි guys ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ කොහොම හරි පළවෙනි දවස ගත කරන්න එපානේ. ගත කරන හින්දා කොහොම හරි බැටළුවෝ තුන් දෙනෙක්ව මරන්න ඕනේ. මොකද බැටළුවෝගෙන් අපිට ගන්න පුළුවන් වූල්. නැත්නම් අපිට තවත් ක්‍රමයක් තියෙනවා. මෙන්න වුල්ෆ් කෙනෙක්. මේ guys ඉතින් මේ ඉන්නේ වුල්ෆ් කෙනෙක්. ඔයාලට ඉතින් මේගොල්ලෝව යාළුව ගන්න ඕනෙම නම් මස් කටු දීලා යාළුව ගන්න පුළුවන්. මේ ඉන්න හරකෙක්. හරකවත් යාළුව ගමු. guys ඉතින් මෙහෙමනම් ගියොත් දැන් වීඩියෝ එකත් විනාඩි 4ක් යනවා. ඒ කියන්නේ තව දෙයක් තියෙනවා guys. Minecraft එකේ තියෙනවානේ. ඒක Minecraft එකේ දවසක් කියන්නේ අපේ කාලෙන් නම් විනාඩි 10ක්. يعني උදේ 10යි උදේ විනාඩි 10යි රෑ විනාඩි 10යි. ඒ හිටියේ ඌරෙක්. පීක් කෙනෙක්. අපි ඉතින් ඕනේ අතේ යනවා. විලේජ් එක.
විලේජ් එක කියන්නේ මොකද්ද කියලා කියනවා. ගායිස් විලේජ් එක කියන්නේ ගායි ඔය නිකන් අර ඇත්ත ලෝකෙ වගේ තමයි මේ විලේජ් එක. අපි දැන් ආව හැමතැනම දැන් අපි ගස්සේම ටිකක් කපාගෙන යන්න ඕන. මොකද ඉස්සරහට අපිට දැන් රැට ඉන්නේම පොඩි ප්‍රශ්න ඇති වෙනවා. කුකුලෙක් ඉන්න අතර හෙන් කෙනෙක් ඩක් නේද මම දන්නේ නැහැ. I don't know. හරි ගයිස් මෙහෙම කරන්න බෑ ගයිස්. කොහොම හරි මම බෙඩ් එකක් හදාගෙන ඕගොල්ලන්ට කතා කරන්න. හොඳද? ඒ ගයිස් වීඩියෝ එකත් ලොක් වෙනවනේ. අපි නම් බෙඩ් එකක් හදාගෙන කතා කරන්න. හරි ඉතින් ගයිස් මම කොහොම එනකොට මට මේ හම්බුණා පොඩි තැනක්. මේකට කියන්නේ කේව් කියලා ගයිස්. හොඳද? මේ කියන එකේ මොබ්ලා. හොඳද? ඒ හින්දා අපි මේවට දැම්ම යන්න හොඳ නැහැ. මේකට අනික මේවට ගිහලා හොඳට අයන් මර එහෙම අයන් එහෙම ඔයාලා අපිට අයන් එහෙම ගන්න පුළුවන්. දැන් මම දැක්ක අයන් එකක් තියෙනවා. දැන් මම මේක ගන්න පොඩ්ඩක් මෙතන ඉඳලා යන්න එපානේ. ඒක හින්දා මම යන්න පොඩ්ඩක් පස් ටිකක් ඩර්ට් ටිකක් අපි එක්කව කරා. දාගෙන අපි යමු පොඩ්ඩක් එතනට යන්න. ගයිස් මෙන්න මේ පාත් මෙන්න මේ බටන් එක ඔයාලා මේ බටන් එක ඔයාලා අපිට වැටෙන්නේ නැතුව ගානට යන්න පුළුවන්. නැත්තම් වැටෙනවනේ ගයිස්. ඔයාලා දාන්න පොඩ්ඩක් බලන්න ගිහලා ඩවුන්ලෝඩ් කරලා ගයිස් මම මේක කොහොමද ඩවුන්ලෝඩ් කරේ ඕනේ නම් ඒකත් ගැන ඕන කියන්න මට පුළුවන්. මේ ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ගිහලා මේක කියන්න. එතකොට මම ඔයාලට ඒකත් ඩවුන්ලෝඩ් කරන විදිහ කියලා දෙන්නම්. හරි ඉතින් ගයිස් මම මේ අයන් දාලාගෙන කතා කරන්න. හරි ඉතින් ගයිස් පොඩි වැඩ මං ගිහලා අයන් ටික ගත්තට ගන්න පොඩි ප්‍රශ්නයක් වුණා. මෙන්න තියෙනවා කෝල්. මේ පොඩ රෑව් එක එනවා ගයිස්. එහෙනම් අපිට මේ දැන් මෙතන ඉන්න වෙන්න ටීෂනික මෙතන ඇතුළට යන්නේ. ඒකට ගිහිල්ලා මෙතන පොඩ්ඩක් හදාගමු. හරිනේ ගයිස්. පොඩ්ඩක් වැඩේ හරියන්නේ. හරි අපි එළියේ එන්න හොතියලා අපි දැනට පොඩ්ඩක් උදේ වෙනකම් මෙහෙම ඉමු. ගයිස් මේක උදේ වෙනකම් අපි මෙහෙම ඉමු කන්දක් ඇතුලේ. බෙඩ් එකක් හොයාගන්න ඕනේ කිව්ව එක තමයි ගයිස්. අපිට මේ ඉන්න තැනලු නිදා ගන්න පුළුවන්. එතකොට දැන් කරන්න දෙයක් නැහැ ගයිස්. අපි බඩු ටික දාගෙන මෙතන ඉමු. තව දෙයක් කියන්න බැරිනා. ඔය තමයි ඔය සද්ද නම් මන් දන්නේ. තව දෙයක් කියන්න. ඔය අපිට ගන්න කෑම තියෙනවනේ. ඔය කෑම එහෙම අපිට පුළුවන් මෙන්න මේ ෆර්නස් කියන එකේ පුච්චලා තව ටිකක් ඒකේ පුළුවන් කෑම තමයි මේ තියෙන හංගර් එක මේ හංගර් එක බහිනවා. හොඳද? අර මේකේ හાર્ට් තියෙනවා. ඒ හાર્ට් එක අපි මොකක් හරි දැක්කලා උඩින් වැටුනොත් එහෙමත් බහිනවා. හොඳද? මේක බහින හින්දා මේ හංගර් එකෙන් තමයි එතකොට මේක අපිට වැඩි කරන්නේ. එතකොට හංගර් එක වැඩි කරන උන් මොකද අපිට මේ කෑම හැම කන්න පුළුවන්. එතකොට තමයි අපිට හංගර් එක වැඩි කරන්න පුළුවන්. හොඳ මේ මංගාව දැන් මම සත්තු මලන් ආවනේ. දැන් මේ උන්ගේ තියෙන මේ මස් ටික. මේවා පුච්ච ගත්තාම තව පුළුවන් ගොඩක් කියලා මේව ගන්න. දැන් මංගා බ්ලොක් තියෙන එකේ දැන් මම මේ ටික පුච්චෙන්න දානවා. හොඳද? ඊට පස්සේ දැන් අපිට මෙතන පොඩ්ඩක් එළිය තියෙන්න බෑනේ. එළිය තියෙන හින්දා මෙහෙම ස්ටික් එක උයි මේකුයි දාලා අපිට පුළුවන් ටෝච් එකක් හදාගන්න. බෑනේ. මම හදාගත්තා. පස්සේ මේ මම ඔය ගත්ත කෝල් තියෙන ඒ කෝල් පුළුවන් මේකේ පිච්චෙන්න දාන්න. හොඳද? දැන් මේ තියෙන්නේ කෑම. හොඳ. ඒකයි මම ඔයාලට අර වෙලාවේ ගල් ටිකක් වැඩිම කිව්වේ. මම ගායිස් දැන් කරන්නේ හෙට උදේ වෙනකම් මෙතන ඉන්න එක. ඒ හින්දා මම දැන් හෙට උදේ වුණ ගමන් ඔයගොල්ලන්ට මේ කතා කරන්න. හොඳද? ඒතකොට වීඩියෝ එකක් දික් වෙන්නේ නැහැ. මම වීඩියෝ එක හිතන් ඉන්නේ විනාඩි 15 කරන්න. එහෙනම් ගයිස් අපි උදේ වෙනකම් බලමු. තව දෙයක් ගයිස් මං ගාව පොඩ අයන් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් පිච්චෙන්න දාන්න. ඒකත් පිටුට අපි ෂීල්ඩ් එකක් එහෙම හදාගමු. එහෙනම් ගයිස් බලමු. හරිය. ඉතින් ගයිස් ඔන්න උදේ වෙගෙන එනවා. මම ටර්ෂනික මේ වලට කියන්නේ කිව්වේ. ගයිස් මම අයන් ටික ගත්තා. මෙන්න ඔන්න ෂීල්ඩ් එකක් හදාගත්තා. දැන් අපි මේ ෂීල්ඩ් එක දාගන්නේ මෙන්න මෙහෙම අරගෙන මෙන්න මෙහෙම දාන්න. මෙන් පාත් වුණාම තමයි අපි මේකේ ආරක්ෂා වෙන්න මේ තියෙන. අපි දැන් මේකත් එක්මන්ට අරගෙන ඉක්මන් ෂණික යන්. අපි දැන් පිකෙට්ස් එකක් අපි අයන් ගාව තියෙනවනේ. අපි අයන් ටික මොකද අපි ෂණික දැන් මේ යන්. ගත්ත සැනින් යන්න තමයි තියෙන්නේ. හත්තුනේ. සොම්බි එක්කෙනවා. අපි ගාව ෂීල්ඩ් එකක් තියෙනවනේ.
දැක්කනේ. හරි උඩින් ගත්තා. අපිට අල්ලගෙඩිය දුන්නා ඔක. අල්ලලා තියෙන පොරගා. අන්න ඉන්න වෙන්න බෑ. ගහන්න යන්න එපා. මෙන්න ඉන්න බල්ලෙක්. ඕ දැක්කනේ කීපර් කාරෙක්. මෙතන සත්තු වැඩි අපි ඉක්මනට වෙන පැත්තකට යන්. ආයින මේ ඉන්න මකුළුවෙක්. මකුළුවා. ආගින් අපි රිස්ටිං හම්බුණා. ෂණිකයා. මේ වේ. ඔන්න ගයිස් විලේජ් එක. ඕ මයිටි කෝ. ඔව් නියමයි ගයිස් ඉතින් මේ වර්ල්ඩ් එක නම් ඇත්තටම කිව්වොත් මම නිකන් ගැහුවේ. විලේජ් එකකුත් සෙට් වුණා. ඔයගොල්ලෝ කියන්නේ මේ විලේජ් එක අපි ඉන්නවද නැද්ද කියලා? ඒක ඔයාලා කැමැත්ත. මේ දින ගයිස් වීට් අපි මේ වීට් එකම කඩාගමු. උන්ට පැල ගන්න පුළුවන් මේවා. හංග එක දැන් මගේ බහැලා තින්නේ. උන් දැන් මේ කැම්ප් පිරුණා. දැක්කනේ ගයිස්. දැන් මේ ටික අරගෙන පැල කරලා යන්න. ඒගොල්ලෝ අපිට පුළුවන් වුණා එකකින් මේවා අපි මෙතන වගාවක් දාදීම අපිට වටිනවා. අපේ ගමේ අය හින්දා මේවා අපි ඕ ආයි පිට තියෙනවා මොනවද? බීට්‍රූට්. බීට්‍රූට් තියෙනවා ගයිස්. ෂණික අපි මේකේ ගෙදරක ඉමු. ගයිස් මම හිතන්නේ කිව්වොත් මේක හිතලා ගහපු සීඩ් එකකුත් නෙවෙයි. මේක නිකන් ගහ හිටලා මට හිතුණු සීඩ් එක මම ගැහුවා. ඕ මේ ඉන්න අශ්වයෙක්. හොඳ සීඩ් එකක් හොඳ විලේජ් එකක්ද මන් දන්නේ. මේ කවුද? එල අපි දැන්ට පොඩක් බලමු මේ ගෙද ටිකක් ලොකුයි. මෙතනක් තියෙනවා අරවා. උඹ වගා කරපන් ඔය ටික. ඌ වගා කරන උගා ගාව තියෙන අල. පොර දැන් අල වගා කරනවා එතන. හොඳයි. පුපුරපන්ඩෝ. මටයක්. බෝම්බයක් ගැහුවාගේ. මේ ඉන්නේ අයන් ගොල්ලම්. උට ගහන්න එපා. උට ගැහුවොත් ඔක අපේ පස්සේ පන්නනවා. ඌ ඉන්නේ ගමේ ආරක්ෂාවට. හොඳ. අපි දැන් කාගේ හරි ගම අඩේ ලස්සනයි මේක. අනේ ෂෝයි මේ. මම මේ වගේ එකක් දැක්කම මේ මගේ මයින්ක්‍රාෆ්ට් ගහන කාලේටම හොඳ මේවා තුල චෙස්ටුත් මේවා නම් එච්චර වැඩකුත් නෑ. අපි අයිත් පැතර ගියොත් මේව ගමු. මේක මට සිරි. අපි කාගේ හරි ගයක් කුලියට ගන්නවද නැත්නම් අපි ඉන්නවද? මොකද්ද කරන්නේ ගයිස්? හරි ඉතින් ගයිස් අපිට හොඳ විලේජ් එකක් හම්බුණා. අපි ඉක්මනට ගිහිල්ලා මේකේ රීස්පවුන් එක ගහගමු. එල Respawn point set. You can only sleep at night and during thunderstorms. හරි ඉතින් ගයිස් අපි මේක කරමු. නවත්තමු පොඩ්ඩක්. ඕ ඉතින් හරි ගයිස් ෂෝ ඉන්නේ මේ ගම ඉතින් පේනවනේ. සුපිරි ගම එහෙනම් ගයිස් අපිට තව මේකේ දැන් ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක YouTube මේක කැමති නම් අපේ channel එක subscribe කරලා ඉතින් set වෙන්න. මේ world එක හොඳයි කියලා හිතනවනම් like එක ගහන් යන්න share කරන්න. යාළුවෝ හැමෝටම කියන්න එහෙනම්. මම යනවා. bye